වරදකි ඔව් මං අයියා තමයි මොකද්ද වෙන්න ඕන මට උගන්නයි හොඳ පාඩම් කරලා බලපංකෝ ඈ මමත් එහා ගමේ තමයි ඉන්නේ මම එන්නම් අද හවසට ඔය මොකෝ ලෙඩ අරන් ආවේ කලින් මෙහෙට ඇවිල්ලා තියෙනවයි ඇවිල්ලා වාඩි ගනින්කෝ බලමු ඈතින් මං දැක්ක හොඳට ඇවිදගෙන එන මිනිස්සයා ගේට්ටුව ළඟට ආව විතරයි කකුල් පන නැතුව වැටුණා අනේ ගුරුනාන්සේ මට මේ මගේ මහත්ය හොද කරලා දෙන්න කොල්ල ගාපන් බඳුනක් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා නේ මේ මිනිහට මඩේ ගිල්ලපු කිරියලේක මේ මිනිහගේ ඇඳුනුත් අරගෙන ඉතින් යට කොටසට ගහලා නේන්නම් ඌ මේ පෙන්නන්නේ ඔල වෙලාවට ආයේ බලව් ඒක මාස 3 පැන්න නම් මේ මිනිහා එතරම් කපෝති දවස් 7න් නොකපුවත් මොනවයි දන්නේ අඩු කුඩුවට කියලා ඇස්ති කරගෙන දවස් 7න් වරෙන් කකුල් පන නෑනේ කකුලුයි අතුයි වේවුලනවා ඉතින් මේ ලෙඩා එක්කන් ආව මෙතන හොඳ තැනක් නේ මෙතන හොඳයි මෙතන හොඳට කීවෙනවා ඒක තමයි මං අහගෙන ආවේ ආහා මොකද මම ආවේ මගේ මාළෙක් නැතිලා හොයාගන්න මාළයක් නැතිලා හොඳයි මෙතන හම්බෙනවා මෙතන හම්බෙනවා හොඳයි කියලා දවස් 3 යනකොට මෙතනින් හම්බ මම දැක්කේ නෑ මම අද තමයි දැක්කේ ඉතින් කතා කරමු කතා කරා හැබැයි මට නම් ඊයව ඉතන හල්ලන්නේ සැකයිද ඔව් මට සැකයිනේ උහාට පේන්නේ නැත්නම් අර මූණේ ඇති කාගේද බල රම්මාලයක් නැති වෙලා තියෙන්නේ අනේ මගේ ගුරුන් වහන්සේ මගේ අනේ ගුරුන් වහන්සේ මගේ බගේ බේ වෙන්නේ කොහමද ගුරුනාන්සේ
අන්න හරියට බලන්න ගුණාංශගේ පවුලගේ කතා කරන්නේ තව කොච්චර වැඩ තියෙනවද මෙතන? ආහා පොලිමේ. කවුද කොඩි විනය කපන්න ඇවිල්ලා ඉන්නේ? මමනේ ඉස්සල්ලා ආවිලා ඉන්නේ. මෙතන ඉස්සෙල්ලා අපේ කෙනා වැඩක් නැහැ. මෙතන ගුරුනාංශ කියන විදියට තමයි එන්නේ. ගුරුනාංශට පේන්නේ. ඒකෙන් තමයි මේක කියන්නේ. යන පස්සට. කවුද කොඩි විනය කපන්න ආවේ? අපි ගුරුනාස්. ආහා. යම්කෝ එන. ආහා යන එක එක්කෙනා ගන්නේ පොලිමේ එන්නේ. යන්න. ආහා යන මම කතා කරාම එන්න ඕන. හරි. වැඩ තියෙනවා. මේන ගුරුනාංශ මේනවා. ඕක වාඩි කරපන්. බල වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ. කාපමු අද කොඩි විනෙත් දෙපෙටින් යන්න. ගෝලයා අරමනේ. උඩ පේන බලව මේකට නම්. ඉනෙන් පල්ලෙහා කොඳු වැඩි පෙළිය මැද මඩේ කිල්ලලා තියෙන කිරියල කොලේ. කිරියල කොලයක් නෙවෙයි කිරියල මේකක්. කිරියලයක්ම කිල්ලලා. අරුමුගේ අන්දලා කටු ගහලා මේක කපන්න ඕන බලමු. ලෑස්තියලා. මට පේනවා. මේකට කපමු. අදම කපලා මේක අරිමු. අනේ ගුරුනාන්සේ මගේ මහත්තයා බේරලා දෙන්න. කොඩි විනය කවුද බෙරක්ලා දාමු එහෙනම්. මොකද බලව කිව්වේ? කොඩි විනය කපමු එහෙනම්. කපමු. ආ මිනිහා දැන් අපි හොඳ කරන්න යන්නේ. මේවා ගහලා තියෙන්නේ.
එළියට යවන්න එපා. ගෙදරම තියාගනි. දැන් ඉතින් මේ කොඩේ විනේ මෙතනින් අහවරයි. ආපහු බල මේ පැත්තේ නාවට කමක් නැහැ. එහෙනම් දැන් මූව නැගිටවලා ගනින්කෝ. ගෝලයා. ඔව්. මූව නැගිටලා ගනින්. ඔහොම තියපන්. දැන් මූට යෙම් බයින නෝකයක් නැහැ. දැන් නැගිටපන්. දැන් බර කොහමද? හොඳයි නේ. අපට මේක හොඳ කරලා දුන්නට අරසෙන් ගිහින් වරෙල්ලා එහෙනම්. බුදු බවත් වෙන්න හරි. කපුහත්. ඔය ඊළඟ වරෙල්ලා. අලපන්. යමකාරී සමකාරී බුදුවරවරවරසං උන්වහන්සේ කොහොමද සාත්‍රේ අහන්න ආපු ගෑණි කාරුවට වෙලා බලන්න මගේ වැඩ පේනවනේ. ඔව් ඔව් ඉඳපන්. ඔය යමන් බලන්න. යක් උන්වහන්සේ මෙයාව හොඳ කරනවද? මොකවද කියන්නේ? හොඳ කරමු. ඔබ කියනවා හොඳ කරමු. ගහමන් පෙරේ.